ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද විවිධ නළු නිළියෝ TikTok ක්‍රියේටර්ස්ලා වගේ අය කිසි දෙයක් නොකර මිලියන ගාණක් උපයනකොට ඔයා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නේ ඇයි කියලා? අද වීඩියෝ එකෙන් සාමාන්‍යයෙන් බුද්ධිමත් නොවන කෙනෙක් ඔයාට වඩා මුදල් උපයන හේතු 3ක් සහ ඔයාට ඒ ගැන කරන්න පුළුවන් දේවල් 3ක් ගැන කතා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම channel එක subscribe කරලා ඉන්න. SL Wealth Journey channel එකට අවසාදරෙන් පිළිගන්නවා. ඔයා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නේ ධනවත් වෙන්න, බුද්ධිමත් වෙන්න ඕනි කියලා. ඒත් ආපස්සට හැරිලා බලද්දි ඒක ඇත්තනම් PhD එකක් තියෙන හැම කෙනෙක්ම කෝටිපතියෙක් වෙන්න ඕනේ නේද? අඩු වයසින් පාසල හැර ගිය, පාසල් අධ්‍යාපනයවත් සම්පූර්ණ නොකළ හැමෝම අඩුපඩියකට වැඩ කරන්න ඕනේ. ඇත්තම කතාව ලෝකේ ඉන්න සුපිරි ධනවතුන්ගේ බුද්ධියත් අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේම තමයි. පර්යේෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා වැඩිම මුදල් උපයන අය අඩු මුදල් උපයන අයට වඩා බුද්ධි මට්ටමින් අඩු බව. ඒ කියන්නේ මේ දවස්වල ධනවත් වීම බුද්ධිමත් වීම මත රඳා පවතින්නේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේ කරුණු 3 තමයි බලපාන්නේ. පළමුවෙන් තමයි ඩනින්-ක්‍රූගර් ආචරණය කියන්නේ. මේ ගැන ඔයා අහලා තියෙනවද? ඒක මනෝවිද්‍යාත්මක තත්ත්වයක්. මේකෙදි යම් විෂයක් ගැන පොඩි දැනුමක් තියෙන මිනිස්සු හිතන්නේ තමන් ගොඩක් දේවල් දන්නවා කියලා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔයා හිතන්නේ ඔයා සාමාන්‍ය රියදුරෙක්ට වඩා හොඳ රියදුරෙක් කියලාද? ඔයාගේ උත්තරේ බොහෝ දුරට ඔව් කියලා මට හිතෙනවා. ඒත් අපි හැමෝටම සාමාන්‍යයට වඩා හොඳින් ඩ්‍රයිව් කරන්න බෑ. ඒක සංඛ්‍යාත්මකව වෙන්න බැරි දෙයක්. ඒත් ඒක තමයි ඩනින්-ක්‍රූගර් ආචරණය ක්‍රියාත්මක වෙන විදිහ. අපේ මොළය ගොඩක් මහන්සි වෙනවා අපි දක්ෂයි කියලා අපිටම එත්තු ගන්නන්න. හාස්‍යයට කරුණ තමයි කෙනෙක් මෝඩ වෙන තරමට Tamanට ඕනම දෙයකින් සාර්ථක වෙන්න පුළුවන් කියලා ඒ කෙනා හිතනවා. ඒ විතරක් නෙවෙයි වඩාත් ආත්ම විශ්වාසයෙන් යුක්ත වෙනවා. ඒ වගේ කෙනෙක් හදිස්සියෙම YouTube channel එකක් පටන් අරගන්න හිතන්න පුළුවන්. හිතනවා විතරක් නෙවෙයි YouTube channel එකක් පටන් අරන් ඒකෙන් දහස් ගණන් මිනිස්සුන්ට උදව් කරන මාධ්‍ය ව්‍යාපාරයක් බවට පත් කරන්නත් පුළුවන්. අනෙක් අතට ගොඩක් බුද්ධිමත් මිනිස්සු මේ වගේ විශාල දෙයක් පටන් ගන්න හිතනකොටම සති ගණන් රිසර්ච් කරන්න පටන් ගන්නවා. හැම විදිහකම ප්‍රවේශයන් විශ්ලේෂණය කරන්න හදලා විශ්ලේෂණ අංශභාගය කියන තත්වයට වැටෙනවා. යමක් කරන්න ඕනේ කියලා හිත වැඩි වෙලාවක් නාස්ති කරනවා. ඒක ඇත්තටම ඔයාගේ ඉදිරි ගමනට බාධා කරනවා. ඇත්තටම කියනවා නම් මෝඩ කෙනෙක් Taman දන්නේ නැත්තේ මොනවද කියලාවත් දන්නේ නැහැ. අන්න ඒ නිසාම ඒ පුද්ගලයා වඩාත් විශ්වාසයෙන් යුක්ත වෙනවා. Tamanට ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කරන නිසා ඇත්තටම පටන් ගන්න පළමු පියවර තියෙනවා. ඒත් ගොඩක් දෙනෙක් මුලින්ම හැම තොරතුරක්ම තියෙනවද කියලා බලාගන්න කැමතියි. එහෙම නේද? හොඳම ස්ට්‍රැටජි එක, හොඳම ප්ලෑන් එක හිතනවා. ඊට පස්සේ ඕනෑවට වඩා හිතලා අන්තිමට කිසිම දෙයක් නොකර ඉන්නවා. 2. අවදානම වැරදි ලෙස වටහා ගැනීම. මේක තමයි බුද්ධිමත් මිනිසුන් ධනවත් වීම වළක්වන දෙවන හේතුව. ඔයා දැකලා ඇති අධ්‍යාපනික වශයෙන් ගොඩක් දක්ෂ මිනිස්සු පොඩි සැලරි එකකට අකමැති ජොබ් කරනවා. ඔවුන් ජොබ් එකට කොච්චර අකමැතිද? කවද්ද ජොබ් එකෙන් අයින් වෙලා තමන්ගේම කම්පැනි එකක් පටන් ගන්න වගේ දේවල් ප්ලෑන් කරනවා. හැබැයි මේ දේවල් දවසක් දෙකක් නෙවෙයි සති ගණන් කතා කළත් ඒ අරමුණු කරා යන කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ entrepreneur field එකේ අලුතෙන් business පටන් ගන්න අයගේ ඉඳලා මිලියන ගණන් සල්ලි එකතු කරපු අය දක්වා පුද්ගලයන්ගෙන් ගොඩක් දෙනෙක් එක්කෝ විශ්වවිද්‍යාලයට ගිහින් නැහැ නැත්තම් ගිහින් තියෙන්නේ එච්චර ප්‍රසිද්ධ නැති විශ්වවිද්‍යාලවලට. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ඉහළ බුද්ධි මට්ටමක් තියෙන පුද්ගලයන් සැබෑ මුදල් සම්බන්ධ වූ විට කිසි අවදානමක් ගන්න අකමැති වෙනවා කියලා. ඔයා ඇත්තටම හිතලා බැලුවොත් ඒක ටිකක් තේරුම් ගන්න පුළුවන්. මොකද අතීතේ දඩයන් යුගයේ බුද්ධිමත් නොවන දඩයක්කාරුවන් බිහිසුණු සතුන්ගේ ගොදුරු බවට පත් වෙද්දී ඉතිරි උනේ බුද්ධිමත් මිනිස්සු. එහෙම නේද? ඉතින් කාලයත් එක්ක ජීවත් උනේ
තමන්ගේ ජීවිතයට තියෙන අවදානම වැඩි කියලා හිතලා නරකම දේ වෙයි කියලා හිතපු මිනිස්සු. අපි නූතන කාලෙට ආවොත් බුද්ධිමත් මිනිස්සු තාමත් ස්වභාවිකවම පුරුදු වෙලා ඉන්නේ අඩු අවදානම් ගන්න සහ ආරක්ෂිත සාම්ප්‍රදායික මාර්ගික යන්න. ඒත් අද කාලේ තියෙන වෙනස තමයි වර්තමානයේ නීති විරෝධී නොවන අවදානමක් ගැනීම ජීවිතයත් මරණයත් අතර සටනක් තරම් බරපතල දෙයක් නෙවෙයි. සමහර විට මුදල් ටිකක් නැති වෙන්න පුළුවන්. කාලය නාස්ති වෙන්න පුළුවන්. ඒත් ඔයාට ජීවිතය නැති වෙන්නේ නැහැ. ඔයා සිංහයෙක්ට ආහාර වෙන්නේ නැහැ. ඒත් යම් අවදානමක් ගැන බය ගොඩක් මිනිස්සුන්ට ආරක්ෂිත මාර්ගයේ රැඳී ඉන්න තරම් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මේ විදිහට බුද්ධිමත් නොවන කෙනෙක් අවදානම අව탁සේරු කිරීමට නැඹුරු වෙද්දී බුද්ධිමත් මිනිස්සු ඒක අධි탁සේරු කරලා සාම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය කරනවා. ඒත් ඔයාට ධනවත් වෙන්න ඕන නම් සාම්ප්‍රදායික දේවල් කරලා සාම්ප්‍රදායික නොවන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. 3. මෝඩයෙක් ලෙස පෙනීමට ඇති බිය. බුද්ධිමත් නොවන අය ඔයාට වඩා වැඩි මුදලක් උපයන ඊළඟ හේතුව තමයි බුද්ධිමත් අය මෝඩයෙක් විදිහට පේන්න බය වෙන එක. බුද්ධිමත් දරුවා කියන ලේබල් එක ගහගෙන ජීවිතය ගත කරන ගොඩක් දෙනෙක්ට මේක සිද්ධ වෙනවා. බුද්ධිමත් දරුවෙක් විදිහට කෙනෙක් හැදේවටනම එයාට ඒකෙන් ගොඩක් ලොකු පිළිගැනීමක් ලැබෙනවා. ඒක එක්තරා විදිහකින් අලුත් අනන්‍යතාවයක් වෙනවා. ඔයාගේ සෙල්ෆ් ඉමේජ් එක බුද්ධිමත් වීම මත නැත්තම් හැම වෙලාවෙම නිවැරදි වීම මත ගොඩනැගිලා තියෙනකොට අලුත් දෙයක් පටන් අරන් ප්‍රසිද්ධියේ අසාර්ථක වෙන එක ගොඩක් බය හිතෙන දෙයක් වෙනවා. ඇත්තටම අධ්‍යයන වලින් පෙන්වන්නේ බුද්ධිමත් කියලා ප්‍රශංසා ලැබපු ළමයි අභියෝගාත්මක වැඩවලින් මග ඇරෙන්න වැඩි ඉඩක් තියනවා කියලා. මොකද එයාලා අසාර්ථක වෙන්න බයයි. ඒක ටිකක් හාස්‍යජනකයි. මොකද ඔයා බුද්ධිමත් නම් ඔයා හැම විටම පුද්ගලයෙක් විදිහට දියුණු වෙන්න ඕනේ. දේවල් පහසු වන විට ඔයාට සැබවින්ම දියුණු වෙන්න බෑ. ඒක හරියට බර උස්සනවා වගේ. ඔයා කිලෝ 2ක ඩම්බල් එකක් උස්සනවා නම් ඔයාට ඔයාගේ අත ඕන තරම් උඩට පහළට කරන්න පුළුවන්. හැබැයි ඔයාට කිසිම අලුත් මාංශ පේශියක් හැදෙන්නේ නැහැ. අනෙක් අතට පන්තියේ බුද්ධිමත්ම ළමයා එහෙම නැත්තම් අපි කියන විදිහට පන්තියේ මීටරේ විදිහට හැදී වැඩෙන්නේ නැති කෙනෙක්ට මෙහෙම ප්‍රෙෂර් එකක් නැහැ. මිනිස්සු එහෙම කෙනෙක්ගෙන් කවදාවත්ම ලොකු දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙන් ඔයාව මොටිවේට් වෙනවා. අනිත් හැමෝම වැරදි කියලා ඔප්පු කරන්න. අනෙක් අතට ඔයාට නැති වෙන්න දෙයක් නැති නිසා බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම හිතේ තියාගෙන බුද්ධිමත් ඔයාට ධනවත් වෙන්න ආපස්සට නොවැටි කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලමු. 1. B+ මානසිකත්වයක් අනුගමනය කරන එක. ඔයා B+ මානසිකත්වයක් පිළිගන්න ඕනේ. කන්දක් පාමුල කන්ද නගින්න බුද්ධිමත් පුද්ගලයෙක් සහ බුද්ධිමත් නොවන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එක අඩියක්වත් තියන්න කලින් බුද්ධිමත් පුද්ගලයා වාඩි වෙලා මැප් එකක්, කාලගුණ උපකරණ, කඳු නැගීම ගැන හෑන්ඩ්බුක් වගේ හැම දෙයක්ම අරගෙන බලනවා. මේ අතරේ බුද්ධිමත් නොවන පුද්ගලයා කන්ද නගින්න පටන් ගන්නවා. සමහර විට ඔහු වැරදි පාරේ යයි. වැරදි කරයි. කීපවතාවක් ලිස්සලා යයි. ඒත් ඔහු වැරදි කරන හැම අවස්ථාවෙම ඔහු නැවත නැගිටලා ඉස්සරහට යයි. අන්තිමේදී ගොඩක් වැරදි කළත් ඔහු මුලින්ම කඳු මුදුනට එනකොටත් බුද්ධිමත් පුද්ගලයා Taman නිවැරදි රොක් ක්ලයිම්බින් බූට්ස් දාගෙනද ඉන්නේ කියලා බල කන්ද පාමුලට වෙලා ඉඳීවි. ඔයාට ධනවත් වෙන්න ඕන නම් ඔයා හැමතිස්සෙම A+ වැඩ කරන්න හදන එක නවත්තලා B+ වැඩ කරන්න පුරුදු වෙන්න. වැරදි කියන්නේ ජීවිතේ කොටසක්. ගොඩක් වෙලාවට ඒවා තමයි යමක් ඉගෙන ගන්න හොඳම ක්‍රමය වෙන්නේ. ඇත්තටම ඔයා B+ වැඩ කියලා හිතන දේ ඇත්තටම ගොඩක් හොඳ වෙන්නත් පුළුවන්. පරිපූර්ණත්වය කියන්නේ වැඩ පෝස්ට්පෝන් කරන එකට කියන තවත් ෆැන්සි වචනයක් විතරයි. යමක් කරන්න හිතන එකෙන් ඔයාට දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඔයා දියුණු වෙන්නේ ඒක කරන එකෙන්. ඔයාගේ හැම අසම්පූර්ණ උත්සාහයක්ම ඔයාට වෙන කිසිම විදිහකින් ඉගෙන ගන්න බැරි දේවල් උගන්වනවා. මේ වගේ පොඩි ඉම්ප්‍රූව්මන්ට්ස් අන්තිමට එකතු වෙලා එක්ස්පර්ට් දැනුමක් සහ සාර්ථකත්වයක් බවට පත් වෙනවා. 2. ඔබේ සාපේක්ෂ වාසිය සොයාගෙන එය භාවිතා කරන්න. ඇත්තම කතාව නම් හැම කෙනෙක්ම ව්‍යවසායකයෙක් වෙන්න ඕනි නෑ. මොකද ඒකට ඉතා නිශ්චිත පෞරුෂයක් ඕනි වෙනවා. ඒකෙන් ඔයාට ව්‍යවසායකයෙක් වෙන්න නැතුව ධනවත් වෙන්න බෑ කියලා අදහස් කරන්නේ නැහැ.
මුල්‍ය සාර්ථකත්වය ලබා ගන්න ඔයාට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා හොඳින් කරන්න පුළුවන් දේ සොයා ගන්න ඕනේ. ඒ වගේම ඒ දේ කරන්න ඇත්තටම අවධානය යොමු කරන්නත් ඕනි. උදාහරණයක් විදිහට ටවුන් එක පුරා ප්‍රසිද්ධ ඉතාම දක්ෂ ප්ලමර් කෙනෙක්ට තමන්ගේ රැකියාවට දක්ෂ නැති නීතිඥයෙක්ට වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන්. ඔයා දීර්ඝ කාලයක් තිස්සේ වෙනත් දෙයක් කරමින් හිටපු කෙනෙක් නම් ඔයා දක්ෂ මොකටද කියලා හොයාගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒක හොයාගන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි මෙන්න මේ ස්ට්‍රෙන්ත් ඇසෙස්මන්ට් දෙකෙන් එකක් චෙක් කරන එක. මේ ශක්ති තක්සේරු දෙකම ඉතාම පුළුල් වගේම මේවා ප්‍රතිඵල ඉතාම පුදුම සහගතයි. ඇත්ත කතාව ඔයාගේ ස්ට්‍රෙන්ත්ස් වලට ගැලපෙන්නේ නැති කරියර් පාත් එකක ඔයා යනවා නම් ඔයා ඒක කරන්නේ කීර්තිය, ස්ථාවරත්වය නැත්තම් මුදල් නිසා ඔයා ඒක කරන්න ඕනේ කියලා ඔයාට හිතෙන හන්දනම් ඔයා අනිත් අයට සාපේක්ෂව අඩු පර්ෆෝමන්ස් එකක් පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට ඔයාගේ ෆුල් පොටෙන්ෂල් එකට කිසිම විදිහකට ලං වෙන්න බැරි වෙනවා. 3. වැඩි වේදනාවක් ලබා දෙන විකල්පය තෝරාගැනීමෙන් වළකින්න. වීඩියෝ එකේ මුල් කොටසදී අපි කතා කළා අධ්‍යාපනික වශයෙන් ගොඩක් දක්ෂ මිනිස්සු පොඩි සැලරි එකකට අකමැති ජොබ් කරන එක ගැන. ඒ වගේ ජොබ් එකක ඉන්න කෙනෙක්ට තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න ගොඩක් උදව් වෙන දෙයක් තමයි තමන්ට තියෙන විකල්ප දෙකෙන් කොයි ඔප්ෂන් එක තෝරගත්තත් ඒක දුෂ්කර වෙනවා කියන දේ තේරුම් ගන්න එක. උදාහරණයක් විදිහට ඔයා ඔයාගේ රස්සාවට අකමැති නම් ඔයාට දැනෙන්නේ ඔයා කිසිම දියුණුවක් ලබන්නේ නැහැ කියලා නම් ඔයා උතනම හිටියොත් ඔයාට ඉන්න තැනින් උඩට යන්න බැරි වේදනාව අත්විඳින්න වෙනවා. අනෙක් අතට ඔයා අයින් වෙලා ඔයාගේම දෙයක් කළොත් නොදන්න දෙයක් කරන්න යෑමේ සහ සමහර විට අසාර්ථක වීමේ මෝඩයෙක් වගේ පෙනීමේ නැත්තම් යාළුවෝයි පවුලේ අය විනිශ්චය කිරීමේ වේදනාව ඔයාට අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තේරීම් දෙකක් තියෙනවා. දෙකෙන් කෝක තෝරගත්තත් යම් වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඔයා කුමන විකල්පය තෝරගත යුතුද කියලා හොයාගන්නේ කොහොමද? ඔයාට පුළුවන් අදින් වසර 5කින් 10කින් 15කින් ඔයාගේ ජීවිතය හිතින් මවාගෙන වඩාත්ම රිදවන වේදනාව මොකක්ද කියලා බලන්න. එතකොට ඔයාට වැටහෙවි ඔයා ඉන්න තැන රැඳී සිටීමෙන් සහ කිසිවක් නොකිරීමෙන් ඇතිවන වේදනාව ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් පිටපැනීමෙන් ඇතිවන වේදනාවට වඩා ගොඩක් වැඩි කියන එක. ඉතින් ඔයාට දැන් ඉන්න තත්ත්වයට වඩා වැඩි දෙයක් කරන්න පොඩ්ඩිම හරි ආසාවක් තියෙනවා නම් ඒක කරන්න උත්සාහ කරන්න. මොකද වෙන්න පුළුවන් නරකම දේ ඔයා අසාර්ථක වෙලා දැන් ඉන්න ලෙවල් එකටම ආයෙ වැටෙන එක. ඉතින් මේ වගේ තවත් වටින වීඩියෝ නරඹන්න අනිවාර්යෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ වටිනා අදහස් සහ ප්‍රශ්නත් comment section එකේ සටහන් කරන්න. මම ඔයාව ඊළඟ වීඩියෝවෙන් හමු වෙන්නම්. ඔයාට සුබ දවසක්.